ඔයාලා මෙන්න මේ නෝට්ට දැකලා තියෙනවද? දැන් මේවා හොයාගන්න ලේසි නෑ. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. මම අද ගේන්න යන්නේ ඉතින් ඕගොල්ලන්ට වෙනස්ම විදිහේ අත්දැකීමක්. මල් ළඟ තියෙන පරණ ශ්‍රී ලංකාවේ දැනට භාවිතයෙන් ඉවත් කරලා තියෙන පරණ මුදල් නෝට්ටු වල විස්තරයක්. ඉතින් මේක මල් ළඟ ඇත්තටම තියෙන එකතුවක්. මම එකතු කරපු දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මොන වගේ නෝට්ටුද මං ගාව තියෙන්නේ කියලා. ඉතින් තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ මුදල් නෝට්ටු වල තියෙන දුර්ලභ ගතිය නිසා සහ මේවා හොයාගන්න අමාරු වීම සහ දැනට අපිට හොයාගන්නවත් දකින්නවත් නැති මුදල් නෝට්ටු. ඉතින් මේවල ඉතාම ලොකු කෞතුක වටිනාකමක් තියෙනවා. ඉතින් මේවා මුදල් එකතු කරන කට්ටියට නම් ඒගොල්ලෝ නම් දන්නවා මේවල තියෙන වටිනාකම කොහොමද කියලා. ඉතින් අපි එකින් එක නෝට්ටු වල මල් ළඟ දැනට තියෙන නෝට්ටු වලින් එකින් එක බලමු මේවායි කොහොමද පෙනුම කොහොමද කියලා. ඉතින් මම මුලින්ම ඔයගලන්ට පෙන්වන්න යන්නේ මෙන්න මේ 500 නෝට්ටුව. මේක නිකුත් කරලා තියෙන්නේ 1989 පෙබරවාරි මාසේ 21 වෙනිදා. මේව නම් ඔයගලන්ට හොයාගන්නවත් ඇත්තටම අමාරුයි. මේක තියෙන්නේ මුදල් එකතු කරන පරණ මුදල් එකතු කරන අය ගාව විතරයි. ඊළඟට අපි බලමු 100 නෝට්ටුව. මේක නිකුත් කරලා තියෙන්නේ 1982 ජනවාරි මාසේ 1 වෙනිදා. මේකත් දැනට හොයාගන්න අමාරුයි. ඊළඟට බලමු ඔයගොල්ලෝ මේක නම් දන්නවා ඇති. මේ තියෙන්නේ 200 නෝට්ටුව. මේක 1998 ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කරපු නෝට්ටුව. මේකත් දැන් භාවිතයෙන් ඉවත් කරලා තිනවා. මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේක ලංකාවේ එකම සහ පළමු සහ එකම මුදල් ප්ලාස්ටික් මුදල් නෝට්ටුව. මේකත් දැන් හොයාගන්න බෑ. ඊළඟට අපි බලමු 20 නෝට්ටුව. මේකත් නිකුත් කරලා තියෙන්නේ 1979 වර්ෂයේ 3 වෙනි මාසයේ 26 වෙනිදා. ඊළඟට අපි බලමු 10 නෝට්ටුවක්. මේක නිකුත් කරලා තියෙන්නේ 1975 10 වෙනි මාසයේ 6 වෙනිදා. ඊළඟට තවත් 10 මුදල් නෝට්ටුවක්. මේක නිකුත් කරලා තියෙන්නේ 1979 3 වෙනි මාසයේ 26 වෙනිදා. ඊළඟට තියෙන්නේ 5 නෝට්ටුව. මේක නිකුත් කරලා තියෙන්නේ 1979 3 වෙනි මාසයේ 26 වෙනිදා. මේ 10 නෝට්ටුව නම් ඔයගොල්ලෝ සමහර විට දැකලා ඇති. අන්තිමට තිබිච්ච 10 නෝට්ටුව සීරීස් එකට කලින් තිබිච්ච 10 නෝට්ටුව. මේක නම් නිකුත් කරලා තියෙන්නේ 1990 4 වෙනි මාසයේ 6 වෙනිදා. මේ නෝට්ටුවත් ඔයගොල්ලෝ හොඳින්ම දන්නවා ඇති. මේක 2014 දී භාවිතයෙන් අයින් වුණා. කාසි නිසා, කාසි 10 කාසි නිකුත් කරපු නිසා. මේක නම් ගොඩක් අය දන්නවා, ගොඩක් අය ගනුදෙනු කරලත් ඇති මේ 10 කොලෙන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මං ගාව දැනට තියෙන එකතු කරලා තියෙන ලංකාවේ දැනට භාවිතයේ නැති පරණ මුදල් නෝට්ටු ටික. ඉතින් ඕගොල්ලොත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ ගාවත් දැනට මේවා තියෙනවද? මොන වගේ නෝට්ටුද ඕගොල්ලෝ ගාව තියෙන්නේ? ඒ විස්තරත් කමෙන්ට් එක කරන්න අමතක කරන්න එපා. ඉතින් අනිත් අයටත් දැනගන්න ඒවා කමෙන්ට් කරන්න. ඒ විස්තර ඔයගොල්ලෝ ගාව තියෙන විස්තර ඒවා ටික කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.